හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ඔයා අවසාන වාර විභාගයේ ලකුණු 30ක් ගත්තා කියලා ඔයාගේ පේපරේ ලකුණු 30යි තිබ්බ කියලා සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 30ක් එන්නේ නැහැ. සමහර කට්ටිය ඒකක් දානවා. විභාගේ ෆස්ට් පේපර් එක තමයි ඔයගොල්ලෝ වැඩියෙන්ම ලකුණු ගන්න ලේසි පේපරය. ලකුණු වැඩියෙන් ફોකස් කරන්න ලේසි ෆස්ට් පේපර්. ඔයා දන්නවද අපොස සාමාන්‍ය පෙළ ගණිතය කියන විෂය සමත් වෙන්න ඉන්න කෙනෙක් අසමත් වෙන්නත්. ඒ කියන්නේ A එකක් ගන්න ඉන්න කෙනෙක් B එකක් C එකක් ගන්නත්. ඒ කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට වඩා අඩු රිසල්ට් එකක් ගන්න. සමහර විට එයා හිතාගෙන ඉන්නේ මට C එකක් S එකක් එයි කියලා. හැබැයි විභාගෙ ලිව්වට පස්සේ යාට ගොඩක් දුරට A එකක් B එකක් එනවා. මේ දේ වෙන්නේ ඇයි? මේක සම්බන්ධව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් මේ කාරණාව තමයි ටයිම් මැනේජ්මන්ට්. ඔයා විභාගය තුල හරියට කාල ගණනාකරණය කරේ නැත්නම් ඔයා මේ වෙද්දි මොන ලකුණු මට්ටමක ගියත් ඔයා ඉන්න ලකුණු මට්ටම වලට අඩු ලකුණු මට්ටමක් තමයි විභාගයට එන්නේ. ඒක ප්‍රායෝගිකව විභාගයේ ලියපු කට්ටිය දන්නා කලින් වර්ෂවල තමන් කොච්චර මේ වෙද්දි රිසල්ට් එක ගියත් හරියට කාලය කල්පනාකරණය කරගත්තේ නැත්නම් ඔයාට ප්‍රශ්න කරන්න කාලය මදි වෙලා ඔයා ලකුණු අඩු වෙන්න පුළුවන්. අද මම ගෙනලා දෙනවා සාර්ථක ප්ලෑන් එකක් ඔයාට ප්‍රශ්නයෙන් කොහොමද ටයිම් එක යූස් කරන්නේ මේක ගොඩක් වැදගත්. මේ වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. ඔයාට ඔයාගේ ප්ලෑන් එකක් තියන්න බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. ටයිම් එක වෙන මැනේජ් කරගන්න. අද සාර්ථක ක්‍රමයක් කියලා දෙනවා මේ විදිහට වැඩ කරොත් ඔයාට විභාගය තුල අමතර වෙලාවකුත් ඉතුරු වෙනවා ඔයාට කරගන්න බැරි වෙච්ච ප්‍රශ්න කරන්න. දැන් අපි මේක ගැන කතා කරමු. මම අර කලින් කිව්වා වගේ ඔයාට A එකක් B එකක් ඉන්න මේ විදිහ ඉන්න වට්ටමක ඉන්න කෙනෙක්ට සමහර විට C එකක් එන්න. එතකොට B මට්ටමක C මට්ටමක ඉන්න කෙනෙක්ට S එකක් වගේ එන්න. CS මට්ටමක ඉන්න කෙනෙක් විභාගය අසමත් වෙන්න. මේක බහුතරයට වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ 100 දෙනෙක් ගත්තොත් එහෙම මේ 100 දෙනාගෙන් මේක මේ 180කට වෙන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ගත්තොත් 120කට 30කට වෙන්න පුළුවන් කාරණාවක්. ඒ කියන්නේ තමන් හිතාගෙන ඉන්න ප්‍රතිඵලයට වඩා අඩු වෙන්න පුළුවන්. මම ඒකයි ඔයගොල්ලෝට කියන්නේ. කියන්නේ තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට වඩා අඩු වෙන්න පුළුවන්. දැන් අපි මේකට මොකක්ද කරන්න ඕනේ? ඔයාලට තියෙන්න ඕනේ සාර්ථක ප්ලෑන් එකක්. ඒ කියන්නේ සාර්ථකව ඔයාගේ කාලය කළමනාකරණය කරන්න පුළුවන් ප්ලෑන් එකක්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ෆස්ට් පේපර් එක සහ සෙකන්ඩ් පේපර් එක වෙන වෙනම පැහැදිලි කරන්න. අපි ගමු ෆස්ට් පේපර් එක. මේ විදිහට ෆස්ට් පේපර් එක ගත්තට පස්සේ ෆස්ට් පේපර් එකේ ආකෘතිය. ඔයා දන්නවා A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. මේ විදිහට A සහ B කියලා. A කියන කොටසේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. B කොටසේ ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්න පත්‍රයෙන් ලියන ප්‍රශ්න 5ක් එනවා. ඒ කියන්නේ 1 2 3 4 5 කියලා ප්‍රශ්න 5ක් ඔයගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්න 5ක් තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙන් ප්‍රශ්න ටයිම් එක පාවිච්චි කරන්නේ කොහොමද? දැන් මේක ගැන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේ ඔයගොල්ලන්ට කෙටි ප්‍රශ්නයක් ගන්න උපරිම ගන්න පුළුවන් විනාඩි 2යි. ඔයා මේ විද්දි අපි හිතමු යම්කිසි ප්‍රශ්නයක් අපි හිතමු කුලක ගානක් ඔයාට දෙනවා. එතකොට මේ කුලක ගානේ ඔයාට තියලා තියෙනවා A' ඡේදන B කියන කොටස පාඩ කරන්න කියලා විභාගෙ. ඔයා මේ විදිහට කුලකේ ඔයාට රූපي දීලා දෙනවා. දැන් මට මේක පාඩ කරන්න කියලා කියනවනේ. ඔයාට මේ ඕනම කෙටි ප්‍රශ්නයකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් විනාඩි 2යි. මොන හොඳට මතක තියාගන්න ඔයාට එන ඕනම ප්‍රශ්නයකට විනාඩි 2යි ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ විනාඩි 2 ඇතුළේ තමයි ඔයා මේ සෙල්ලම දාන්නේ. කියන්නේ ඔයාගේ තියරි දෙනුම එළියට ගන්න ඕනේ. දැන් මම මේ සාමාන්‍ය උදාහරණයක් කිව්වේ ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ ඔය කුලක ප්‍රශ්නයක් කියනවා සාමාන්‍ය අපි කුඩා දුන්නා වගේ ඕනම ප්‍රශ්නයකට විනාඩි 2කට වඩා යන්න බෑ. එතකොට දැන් මේ විදිහේ විනාඩි 2 ගානේ ඕගොල්ලන්ට කොච්චර ප්‍රශ්න තියෙනවා විනාඩි 2යි. හැබැයි ප්‍රශ්න 25ක් තියෙනවා. ඒතකොට සම්පූර්ණයෙන් විනාඩි 50ක් ඕගොල්ලන්ට වැය වෙනවා. ඕගොල්ලන්ට එක ප්‍රශ්න පත්‍රයේට තියෙනවා කොච්චර වෙලාවක්ද? පැය දෙකක්. පැය දෙකක් කියන්නේ ගත්තොත් විනාඩි වලින් විනාඩි 120ක් ඕගොල්ලන්ට තියෙනවා. එතකොට දැන් මෙතනින් විනාඩි 50ක් ගිහින් ඉවරයි. දැන් ඕගොල්ලන්ට තව විනාඩි කොච්චර වෙලාවක් තියෙනවද? ඉතුරු කාලය. ඉතුරු කාලය තමයි අපි මේක මැනේජ් කරගන්න ඕනේ. එතකොට දැන් විනාඩි 50ක් ගිහින් ඉවරයි. ඊට පස්සේ එක ප්‍රශ්නයකට මෙතන විනාඩි 10යි ගන්න. එතකොට විනාඩි 10යි එක ප්‍රශ්නයකට ගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලෝ ප්‍රශ්න පහටම එතකොට විනාඩි එතන 50ක් යනවා. දැන් මම මේ කියන්නේ නැහැ. මේ විදිහට ඔයගොල්ලන්ට විනාඩි 10 ගානේ පාවිච්චි කරන්න පුළුවන් එක ප්‍රශ්නයකට. එතකොට ඔයාලට අහන්න පුළුවන් එක ප්‍රශ්නයකට විනාඩි 10ක් ඇතිද? අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නේ විනාඩි 10ට වඩා යන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු ඔය ඇවරේජ් මට්ටමක ළමයෙක් කියලා. ඇවරේජ් මට්ටමක ළමයෙක් වුණත් ඔයාට විනාඩි 10ට වඩා යන්න බෑ. ඔයා හොඳට වැඩ කරත් විනාඩි 10ට වඩා යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා මේ විදිහ අපි හිතමු පේපර් එකක් කරලා දීලා 80ට වඩා එන කෙනෙක් නම් කොහොමද ඔයා මේ විනාඩි 10ට අඩුවෙන් පේපර් එක කරන්නේ? ඒක ඔයා දන්න කාරණාවක්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයා. ඔයාට ඒක තේරෙනවා. එතකොට මෙතන විනාඩි 50ක් යනවා කියලා ඔයාට තේරෙනවා. එතකොට සම්පූර්ණයෙන් දැන් ෆස්ට් A කොටස විනාඩි 50යි B කොටස විනාඩි 50යි විනාඩි 100ක් ගිහිල්ලා ඉවරයි. තේරෙනවනේ? එතකොට දැන් විනාඩි 20ක් ඉතුරුයි. ඒ කියන්නේ වැඩිපුර විනාඩි 20ක් ඉතුරුයි දැන් අපිට. දැන් මොකක්ද කරන්නේ? දැන් විනාඩි 20ක් ඉතුරු නම් මේ විදිහට වැඩ කරලාද? ඒ කියන්නේ අපි හිතමු ඔයා 7 වෙනි පෙටි ප්‍රශ්නය කරනවා. 7 වෙනි පෙටි ප්‍රශ්නය කරගෙන ඉඳි වාට තියෙනවා උන විනාඩි 2 පැන්නා. එතකොට විනාඩි 2 පැනපු ගමන් මම මේ ප්‍රශ්නේ මොකක්ද කරන්න ඕනේ? නතර කරන්න ඕනේ කරන එක. නතර කරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. ඒ වගේ කරගෙන යද්දී
ඔයාලට බැරි ප්‍රශ්න නවත්තලා කරා. ඒ කියන්නේ මේ ටයිම් එකට වඩා ගියොත් මේක B part එකේ ප්‍රශ්න විනාඩි 10කට වඩා ගියොත් ඒක නතර කරලා ඊළඟ එකට ගියා. ඊට පස්සේ මේ ඉතුරු වෙන විනාඩි 20 තමයි බැරි ටික කරන්නේ. මොකද ඕගොල්ලන්ට අවසාන විනාඩි 20ක් ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට මේ ඔයාලට කෙටි ප්‍රශ්න මෙතනින් ගත්තොත් කෙටි ප්‍රශ්න 10ක් කරන්න කාලය දෙනවා. මේ ලොකු ප්‍රශ්න ගත්තොත් සම්පූර්ණ ලොකු ප්‍රශ්න දෙකක කාලය ඉතුරු වෙලා තියෙන ඒවා මැනේජ් කරගෙන ඔයාලට කරන්න බැරි වෙච්ච ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි ෆස්ට් පේපර් එක මැනේජ් කරන්නේ. හොඳට මතක තියාගන්න විනාඩි 10කට වඩා යන්න බෑ. ගියොත් එහෙම ඔයගොල්ලන්ට හරියට ටයිම් එක බැලන්ස් කරගන්න බැරි වෙනවා. අපි දැන් සෙකන්ඩ් පාර්ට් එක කොට දාන්න හැටි බලමු. දැන් අපි බලමු සෙකන්ඩ් පාර්ට් එක. දැන් මෙන්න මේ සෙකන්ඩ් පාර්ට් එක තමයි අපි හරියටම කරගන්න ඕනේ. දැන් අපිට හොඳට මතක තියාගන්න විභාගේ ෆස්ට් පේපර් එක තමයි ඔයගොල්ලෝ වැඩියෙන්ම ලකුණු ගන්න ලේසි පේපරය. ලකුණු වැඩියෙන් ફોකස් කරන්න ලේසි ෆස්ට් පේපර් එක නිසා ෆස්ට් පේපර් එකේ ඔයගොල්ලන්ට හම්බෙන්නේ ලකුණු 100න් පරිම ලකුණු අපිට යන්න try කරන්න. ඔයගොල්ලන්ට මෙතන ගත්තොත් පැය 3ක් තියෙනවා. විනාඩි ගත්තොත් විනාඩි 180ක් තියෙනවා. දැන් අපි මේක ප්ලෑන් කරමු. දැන් මම කියලා දෙන්නම් ඔයාලට මේකේ තියෙන කොටස් දෙකක්. A part එක සහ B part එක. මේකේ ප්‍රශ්න 6ක් තියෙනවානේ. ඔයාලට ප්‍රශ්න 5යි ඒවා කරන්න ඕනේ. මෙතනත් ප්‍රශ්න 5යි ඒවා කරන්න ඕනේ. ඔයාලට ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ කියන්නේ 5ක් තෝරගෙන කරන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න 6යි කැමති ප්‍රශ්න 5යි B කොටස ප්‍රශ්න 6යි කැමති ප්‍රශ්න 5යි. එතකොට සම්පූර්ණ ප්‍රශ්න 10යි. එක ප්‍රශ්නයකට ලකුණු කීයක් හම්බෙනවද? මෙතන එක ප්‍රශ්නයකට හම්බෙනවා ලකුණු 10ක්. එතකොට මේ ලකුණු 10 ගත්තට පස්සේ ඔයාලට ප්‍රශ්න 10ක් තියෙනවා. මේ විදිහට පල්ලයට වල ප්‍රශ්න 10ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න 10ට මුහුණ දෙන්න ඕනේ. ප්‍රශ්න 10 නේ මේ මෙතන ප්‍රශ්න 6ක් තියෙනවා. ප්‍රශ්න 6න් මම ප්‍රශ්න 5යි කරන්න ඕනේ මේ. මම කියන්නේ ඒ කොටස ඈ. එතකොට අයින් ඉතිරි ගිහලා ප්‍රශ්න 5ක් වා කරනවා. මේකෙත් එහෙමයි. මේකේ පටන් ගන්නෙ දැන් මෙතන ප්‍රශ්න 6ක් තියෙනවා සම්පූර්ණයෙන්. ඊට පස්සේ මෙතන සම්පූර්ණ ප්‍රශ්න 6ක් තියෙනවා. මේ සම්පූර්ණ ප්‍රශ්න 6 නොත් දැන් මම මෙතන එක කියලා දාගන්න. දැන් මේක විතරක් ප්‍රශ්න 5ක් තියෙනවා. මේ විතර ප්‍රශ්න 5ක් එනවා. මේ ප්‍රශ්න 5ක් තෝරගෙන කරන්න ඕනේ. එතකොට ඔයාලට තියෙනවා මෙතන ලකුණු වලින් ගත්තොත් ලකුණු 10 ගානේ ලකුණු 50ක් එනවා. මෙතනත් ලකුණු 50ක් එනවා. හැබැයි මෙතන තියෙන කාරණාව තමයි අපිට ලකුණු ගාන 10 වුණාට පැය 3ක් තියෙනවා. ඔයා මේකේ එක ප්‍රශ්නයකට කොච්චර වෙලාවක්ද පාවිච්චි කරන්න ඕනේ? එක ප්‍රශ්නයකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් උපරිම විනාඩි 15යි. ඔයා විනාඩි 15ට එහා ගියොත් අනිවාර්යයෙන් මේ ප්‍රශ්න අතර කරන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 15 ගානේ ඔයා ප්‍රශ්න 10ක් කරනවානේ සම්පූර්ණයෙන්. ඒ ප්‍රශ්න 10ට වාට යනවා විනාඩි වලින් ගත්තොත් 150ක්. ඔයාට විනාඩි 30ක් ඉතුරු වෙනවා. ඔයාට විනාඩි 180ක් තියෙනවානේ. ඒ කියන්නේ ඔයාට පැය භාගයක් ඉතිරි වෙනවා. ඔයාට පැය භාගයක් ඉතිරි වෙනවා. ඒතර පැය භාගය ඔයාට ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන්. සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න දෙකකට ටයිම් එක තියෙනවා. මේ විදිහට තමයි ටයිම් එක මැනේජ් කරන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් සමගාමී සමීකරණ ගාන එනවා. සමගාමී සමීකරණ ගාන පර්ෆෙක්ට් කරගත්තොත් සාමාන්‍යයෙන් විනාඩි 8න් වගේ හදන්න පුළුවන්. එතකොට අනිත් ගණනුත් එහෙමයි. අපි හිතමුකෝ කුලක ගන්න. මේ වගේ ගණන් සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුල හදන්න පුළුවන් නිර්මාණ ප්‍රශ්නය. ඒ වගේ පුළුවන් තරම් දැන් මම ඔයගොල්ලෝ විනාඩි 15ක් ගන්න උපරිමනේ කිව්වේ. පුළුවන් තරම් කාලය අඩු කරන්න. විනාඩි 15ම ගන්න අවශ්‍ය නැහැ. සමහර ප්‍රශ්න විනාඩි 15ක් කියන්නේ මේක ඔයගොල්ලෝ දාන්න ගන්න. උපරිම විනාඩි 15ක්. මේක තමයි දැනට තියෙන ඔයගොල්ලෝ ටයිම් එක යූස් කරන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක්. මේක යූස් කරලා ඔයගොල්ලෝ වැඩ ටික කරන් යන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔයගොල්ලෝ මේ විදිහට වැඩ ටික කරන් යන්න. ඒකට ඍජු වෙච්ච කාලේ කරගන්න බැරි වෙච්ච ප්‍රශ්න ටික කරන්න. මේක ගොඩක් වටී කියලා හිතනවා ඔයගොල්ලොන්ට. මොනයක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගණන් විෂය සම්බන්ධ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න සහ අපේ ගෲප් එක තියෙනවා ෆස්ට් කමෙන්ට් එකේ අපේ ගෲප් එක. එතකොට හැමෝම මේකට ජොයින් වෙලා ඉන්න ෆස්ට් කමෙන්ට් එකේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකට ජොයින් වෙන්න. එතකොට ඕනම කෙනෙක්ට මම කියන්නේ මේ විදිහට වැඩ ටික කරගත්තොත් ඔයා මේ වෙද්දී දැනට ලකුණු 75ක් නම් ගන්නෙ ඔයාට අනිවාර්යයෙන් මේක 80කට කියන්න පුළුවන්. අනිත් දේ තමයි හුඟක් කට්ටිය කියනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ ඔයාගේ අවසාන වාර විභාගයේ ලකුණු. හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ඔයා අවසාන වාර විභාගයේ ලකුණු 30ක් ගත්තා කියලා ඔයාගේ පේපරේ ලකුණු 30යි තිබ්බ කියලා සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 30ක් එන්නේ නැහැ. සමහර කට්ටිය ඒකක් දානවා. ඒ නිසා මහන්සි වීම කැපවීම විතරයි මේකට ඕනේ. ඒක මතක තියාගන්න වැට්ටික් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.